මෙවර IPL තරඟාවලියේ සන්රයිසර්ස් හයිදරාබාද් සහ ලක්නෝ සුපර් ජයන්ට්ස් අතර පැවැත් වූ විශිෂ්ට තරඟයේ මීට සුළු මොහොතකට පෙර නිමාවට පත් වුණා. ඒ ආකාරයෙන් නිමාවට පත් වුණේ මෙවර IPL තරඟාවලියේ 10 වෙනි තරඟයයි. සන්රයිසර්ස් හයිදරාබාද් කණ්ඩායමට එරෙහිව කාසියවාසී දිනාගත් ලක්නෝ සුපර් ජයන්ට්ස් කණ්ඩායම ප්‍රථමයෙන් පන්දු යැමීමට තීරණය කරා. ඒ අනුව ලකුණු රැස් කිරීමට පිටියට පැමිණි සන්රයිසර්ස් කණ්ඩායමේ මුල් පිතිකරුවන් සාර්ථක කිරීමක් ක්‍රීඩා කිරීමට සමත් වුණේ නැහැ. තරගයේ ආරම්භක පිතිකරුවන් ලෙස ක්‍රීඩා කෙරු අභිෂේක් ශර්මා සහ ට්‍රැවිස් හෙඩ් තරගයේ මුල් අත්විවරම දුර්වල මට්ටමකට ඇද දැමුවා. අභිෂේක් ශර්මා පන්දු දෙකක් තුළ එක් ලකුණක්වත් ලබා නොගෙනම දැවී ගියා. අභිෂේක්ගේ පිතිකරන වේගය 0යි. අභිෂේක් දැවී යනවත් සමගම ඔහු සමග අනෙක් කන්තේ ක්‍රීඩා කරමින් සිටි ට්‍රැවිස් හෙඩ් පන්දු 8ක් තුළ ලකුණු 7ක් රැස් කරගෙන සිටදී අවාසනාවන්ත ලෙස දැවී ගියා. අද තරගයේදී හෙඩ්ටත් සාර්ථක කිරීමක් ක්‍රීඩා කිරීමට හැකියාවක් ලැබුණේ නැහැ. හෙඩ්ගේ පිතිකරන වේගය 88යි. පිතිකරන වේගය 88ක් වුණත් අඩුම ගානේ ඔහුට ලකුණු 10ක්වත් රැස් කිරීමට හැකියාවක් ලැබුණේ නැහැ. අභිෂේක්ගේ සහ ට්‍රැවිස්ගේ කඩලු දෙක ඉතා පහසුවෙන්ම දවා ගැනීමට මොහොමඩ් ශාමි සමත් වුණා. ශාමි යොමු කළ මුල් පන්දු වාර දෙක තුලදීම ක්‍රිකට් ලෝක ප්‍රහාරාත්මක පිතිකරුවන් ලෙස නම් දරූ අභිෂේක්ගේ සහ හෙඩ්ගේ කඩලු දෙක දවා ගැනීමම අද තරගයේ කැපී පෙනුණු දස්කම් අතරට එක් වුණා. මේ මෙතරම් විශේෂ වීමට හේතුව ශාමි පිට යොමු කළ පන්දු දෙක තුලදී මොවුන්ගේ කඩලු දවා ගැනීමයි. ආරම්භක පිතිකරුවන් දෙදෙනා ඒ ආකාරයෙන් දුර්වල ක්‍රීඩා විලාසයක නිරත වුණත් පසුව පිටියට පැමිණි නායක ඉෂන් ක්‍රිෂන්රුත් ලක්නෝ පන්දු බලයෙන් ඉදිරි සාර්ථක වුණේ නැහැ. සන්රයිසර්ස් නායක ඉෂන් ක්‍රිෂන්ගේ කඩලු දවා ගැනීමට ලක්නෝ සුපර් ජයන්ට්ස් කණ්ඩායමේ වේග පන්දු යන ක්‍රීඩක ප්‍රින්ස් යාදව් සමත් වුණා. ප්‍රින්ස් යාදව් යොමු කළ සුපිරි පන්දුවෙන් ඉෂන් ක්‍රිෂන්ගේ පිට ඉන්න ගලවා දැමීමට ඔහුට හැකි වුණා. ඉෂන් ක්‍රිෂන් දැවී යනවත් සමග පිටියට පැමිණි අනෙක් පිතිකරුවා පෙරහැරක් යන්නාසේ කඩුල්ල පූජා කර දැවී ගියා. ඒ ආකාරයෙන් දැවී ගිය සන්රයිසර්ස් කණ්ඩායමේ 4 වන කඩුල්ලයි. එම අවස්ථාව වන විට කණ්ඩායම තිබුණේ පන්දු වාර 10ක් තුළ ලකුණු 35කට කඩලු 4ක් බිඳ වැටලා. ඉන්පසු තරගයේ ලකුණු පුවරට සුපිරි සම්බන්ධතාවක් ගොඩනැගූ හෙන්රි ක්ලාසන් සහ නිතිෂ් කුමාර් අද ශතකයේ බැගින් ලබා ගැනීමට සමත් වුණා. කඩා වැටුණු සන්රයිසර්ස් කණ්ඩායමට සවියක් වෙමින් නිතිෂ් කුමාර් පන්දු 30ක් තුළදී විශිෂ්ට අර්ධ ශතකයක් රැස් කරා. නිතිෂ් කුමාර්ට නොදෙමින් සුපිරි පිතිහාරයක නියත වූ හෙන්රි ක්ලාසන් පන්දු 33ක් තුළ සුපිරි අර්ධ ශතකයක් රැස් කරා. ඒ ආකාරයෙන් ක්ලාසන් රැස් කරේ මෙවර ඉන්දිය ප්‍රීමියර් ලීග් තරඟාවලිය තුළ ඔහු රැස් කෙරූ දෙවන අර්ධ ශතකයයි. ලකුණු 35ක් තුළ කඩලු 4ක් බිඳ වැටි තිබුණු සන්රයිසර්ස් ලකුණු පුවරට ක්ලාසන් සහ නිතිෂ් එක්ක ගොඩනගපු ශතකයකට වැඩි සම්බන්ධතාවක් නොතිබුණා නම් නිසකවම සන්රයිසර්ස් ඉනිම අඩු ලකුණකට සීමා වෙනවා. ඒ විතරක් නොව සන්රයිසර්ස් පිතිකරුවන්ට එරෙහිව සුපිරි පන්දු යැපක නිරත වූ මොහොමඩ් ශාමි තම පන්දු වාර 4 තුළ ලකුණු 9ක් පමණක් ලබා දී කඩලු දෙකක් තවා ගැනීමට සමත් වුණා. පන්දු වාර 4ක් ලකුණු 9කට සීමා කරනවා කියන්නේ මේ එක් කොතරම් විශිෂ්ට පන්දු යැමක්ද කියලා මම රසිකයන්ට අමුතුවෙන් මතක් කර දීමට අවශ්‍ය නැහැ. මෙම තරගයේදී අවාසනාවට කාරණ වන්නේ අද තරගයේදීවත් අපේ කමිදු මෙන්ඩිස්ට කණ්ඩායමේ කිසිදු ඉඩක් ලැබුණේ නැහැ. කමිය හිටියනම් අනිවාර්යෙන්ම වැටී තිබුණු සන්රයිසර්ස් ඉනිමට හොඳ ලකුණක් ක්‍රීඩා කරાવી. ඉතින් අපි බලමු ඉදිරි තරගයේදීවත් කමිදුට අවස්ථාවක් ලැබෙවිද කියලා.